අවුරුද්දත් ළඟම එන හින්දා අපි බලමුද ගෙදරදීම චොක්ලට් කේක් එකක් හදාගන්න විදිය. මේකට අපිට ඕන කරනවා ඇස්ට්‍රා, සීනි, බිත්තර, පිටි, ෆ්‍රෙෂ් මිල්ක්, බේකින් පවුඩර්, බේකින් සෝඩා, වැනිලා, ඒ වගේම කොකෝ පවුඩර්. මම අමුද්‍රව්‍ය ටිකයි ප්‍රමාණවල ටිකයි සේරම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. අපි බලමු දැන් කොහොමද මේක හදාගන්නේ කියලා. ඒකටම ඔයාලට පේනවා ඇති මම බටර් දාගත්තා. ඊට පස්සේ බටර් එක හොඳට බීට් කරන්න ඕනේ. ඒ වගේම විනාඩි 10ක් විතර මේ බටර් එක ඔයාලා බීට් කරන්න ඕන බෝල් එකේ. ඔයාලා මේ බීට් කරන්න ගන්න බෝල් එක අනිවාර්යෙන්ම හොඳට ඩ්‍රයි වෙලා තියෙන්න ඕන. තෙත් ගතියක්වත් මුකුත් තියෙන්න හොඳ නෑ. තෙත් ගතිය තිබ්බොත් ඒක කේක් එකට අවුල් වෙනවා. ඒ වගේම අපි ඊට පස්සේ දාගන්නවා සීනි. එතකොට සීනිත් එකපාරම දාගන්නේ නෑ. මොකද ඔයාලා දන්නවා සීනි එකපාරම දාගත්තොත් අර කේක් එකේ කැට ගතිය වගේ හිටිනවා. ඒකින්ද අපි සීනි 3 පාරකට දාගෙන තමයි බීට් කරගන්නේ. අපි ඔහොම දැන් බීට් කරගෙන හොඳට කැට ගතිය නැති වෙන්න සීනි එක බීට් කරගන්න ඕනේ. මෙන්න අපි සීනිත් බීට් කරගත්ත දැන් අපි දාගන්නවා අපේ බිත්තර ටික. බිත්තර හැම වෙලෙම දාගන්න කලින් වෙන බෝල් එකකට කඩලා අරන් ඒ කියන්නේ ඔයාලා වෙන බෝල් එකක් අරගෙන ඒ බෝල් එකට කඩලා බිත්තරේ දාගෙන තමයි අපි කේක් එකට දාගන්නේ. නැත්තම් සමහරක් විට බිත්තර කුණු වෙලා තියෙන්න පුළුවන්. එතකොට කුණු වෙච්ච බිත්තරේ එකපාර අපි කේක් මිශ්‍රණයට දැම්මොත් අපි කේක් මිශ්‍රණයට අවුල් වෙනවා. ඒක නිසා බිත්තරත් අපි මං කිව්වා බිත්තර 5ක් ගන්නවා කියලා. බිත්තර 5ක් හරි 4ක් හරි අපිට පුළුවන් ඒක ගන්න. මොකද මං හදන්නේ කිලෝ එකේ කේක් එකකද. බිත්තර 4ක් හෝ 5ක්. ඉතින් මේ බිත්තර 4ත් අපි දාගන්නේ 4 පාරකට. 4 පාරකට දාලා තමයි බීට් කරගන්නේ. ඊට පස්සේ දැන් අපි බලමු වෙන බෝල් එකකට දැන් අරක එහෙම පැත්තකට කරලා වෙන බෝල් එකකට අපි හලා ගන්නවා පිටි, කොකෝ පවුඩරයි, බේකින් සෝඩයි, බේකින් පවුඩර්. ඒ 4 අපි හලා ගන්නවා මේ වෙනම බෝල් එකකට. අර මිශ්‍රණය වෙනම පැත්තකින් තියලා අපි වෙන බෝල් එකට මේ 4 හලා ගන්නවා. හොඳට ලස්සනට කියන්නේ සොෆ්ට් විදියට එන්න තමයි අපි බේකින් සෝඩා දාගන්නේ. දැන් අපි ඒකත් හලාගමු හිමීට. ඔයාලට පේනවා ඇති මම මේකේ දාගන්නවා ඒ අමුද්‍රව්‍ය 4ම. ගොඩක් වෙලාවට අපි බේකින් සෝඩා මේ කේක් චොක්ලට් කේක් එකක් හදද්දී පාවිච්චි කරනවා. සාමාන්‍ය අපි ගෙදර කන්න හදද්දී බේකින් සෝඩා පාවිච්චි කරන්නේ චොක්ලට් කේක් එකේ සොෆ්ට් ගතිය රඳා පවත්වා ගන්න. දැන් අපි හලාගමු. ওই පිටිත් හලාගද්දී පිටි එකපාරම දාන්නෙත් නෑ. පිටි 3 පාරකට වගේ එහෙම දදා හලා ගන්න පුළුවන්. ඒක ඔයාලට කැමති විදියට හලා ගන්න පුළුවන්. එකපාරම දානවට වඩා පිටි 2 පාරකට හරි 3 පාරකට හරි දාලා හලා ගන්න පුළුවන්. එතකොට පිටි එකත් ලස්සනට හැලිලා එනවා. මේ සොෆ්ට් එකට ලස්සනට එනවා. දැන් ඔයාලට පේනවා ඇති මං දාගත්තා මේ බේකින් සෝඩා, බේකින් පවුඩර් ඒව ටික මේ විදිහට අපි හලා ගන්නවා. ඔයාලට පුළුවන් හැන්දෙන් අන්තිම හරිය මේව කරගන්න. අන්තිම හරිය ඔයාලට පේනවා ඇති අර ලස්සනට හලා ගන්න පුළුවන් ඔයාලට. දැන් ඒ හලාගත්ත මිශ්‍රණේ අපි දානවා අපි අර පැත්තකින් තියාගත්තේ ඒ මිශ්‍රණයට අපි එකතු කරගෙන බීට් කරගන්නවා. ඒකත් එකපාරම එකතු කරගන්නේ නෑ. දෙපාරකට ඒ වගේ 3 පාරකට හරි
එහෙම තමයි එකතු කරන්නේ. එතකොට අපිට බීට් කරගන්නත් ලේසි. එතකොට අර කේක් එකේ සොෆ්ට් ගතියටත් ඒක උදව් වෙනවා. ඉතින් ඔය ඔයාලට පේනවා ඇති මමත් එකපාරම එකතු කරගත්තේ නැහැ. දැන් ඔන්න කේක් එක හොඳට බීට් කරගන්නවා. දැන් අපි දාගන්නවා වැනිලයි ෆ්‍රෙෂ් මිල්කුයි. අර මං කිව්වේ වැනිලයි ෆ්‍රෙෂ් මිල්කුයි අපි පාවිච්චි කරනවා කියලා. ඒ දෙකත් අපි මේකට එකතු කරගන්නවා. ඔයාලත් මේ වගේ කේක් හැදුවොත් ඔයාලා කියන්න මේ අවුරුද්දේ අලුත් අවුරුද්දට ඔයාලා කේක් හැදුවොත් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මොකක්ද හදපු කේක් එක ඒ වගේ දේවල් ඔයාට කමෙන්ට් කරන්න පුළුවන්. මේක මේ වගේ එකක් හැදුවද මේ වීඩියෝ එක බලලා කේක් එකක් හැදුවද නැත්නම් ඔයාලා වෙනම රෙසිපි එකක් බලලා කේක් එකක් හැදුවද එහෙම කියලා ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. දැන් ඔන්න අපේ බැටර් එක හරි. මුලින්ම මේ වගේ ට්‍රේ එකක් රෙඩි කරගන්න ඕන. මට ඔයාලට ඒක කියන්න බැරුව ගියා. මුලින්ම මේ වගේ ට්‍රේ එකක් ඔයිල් පේපර් එකක් දාලා බටර් චුට්ටක් ගාලා ට්‍රේ එකක් මුලින්ම රෙඩි කරගන්න ඕන. දැන් අපි බැටර් එක දාගත්තනේ. ඉතින් මේ බැටර් එක oven එකට දාගන්න කලින් අපි විනාඩි 10ක් oven එක ප්‍රීහීට් කරන්න ඕන. අංශක 180ට oven එක ප්‍රීහීට් කරන්න ඕන විනාඩි 10ක්. ඊට පස්සේ තමයි අපි මේ බැටර් එක දාන්නේ. හරි එහෙනම් ඔයාලට පුළුවන් විනාඩි 30ක් හෝ 40ක් මේ කේක් එක බේක් කරගන්න. මේ තියෙන්නේ අපි බේක් කරගත්ත රසම රස කේක් එක. ඔයාලා try කරලා බලලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න කොහොමද ඔයාලා කේක් එක ආවේ කියලා. එහෙනම් හැමෝටම මම විශ් කරනවා මේ අවුරුද්ද ලස්සනට හොඳින් සමරන්න කියලා.